අයිබෝන් සුබ දවසක් හදිසිය මාවේ පොඩි වැඩකට පොඩිකොට පොඩිමත් නෑ ඉතින් මේ ගැන පොඩක් වලට පැහැදිලි කල්ලම මම කියන්න එතමයි අපි දක්ක පෞගේ දවසක මේ ඉතාලියේ නාපෝලි නගරයේ අපේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මේ රැඳී සිටීමේ බලපත්‍රය නැති ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එකතු වෙලා උද්ඝෝෂණ රැලියක් නිර්මාණය කරලා තිබ්බා. ඉතින් මේක ටිකක් අපි හිතන්න ඕන කාරණාවක්. ඉතින් මේකට ගොඩක් දෙනෙක් මේ වෙනකොට අන්තර්ජාලයේ එකවා ලියලා තිබ්බා, අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. ඉතින් ඒ නිසා මේක මේ හැබැයි ඉතින් එකක් මට මුලින්ම කියන්නට ඕනේ. කවදාකවත් ඉතාලියේ මේ ඉතිහාසයේටම කවදාකවත් අරගල කරලා ඉල්ලීම් කරලා කවදාකවත් රැඳී සිටීමේ බලපත්‍රය නම් කවදාකවත් කිසිම කෙනෙකුට දීලත් නැහැ, දෙන්නෙත් නැහැ කියන කාරණාව මුලින් කියන්න ඕනේ. ඉතින් ඒ නිසා වැඩි අටුවා ටිකාවලට යන්නේ නැහැ මම බලාපොරොත්තු වෙනවා රැඳී සිටීමේ බලපත්‍රය තියෙන උදවියත් රැඳී සිටීමේ බලපත්‍රය නැති උදවියටත් ඔන්න අවස්ථාව තියෙනවා ඕනම ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න අද දවසේ මේ මගේ මේ වැඩසටහන තුළට. ඉතින් ඒ නිසා මුල්ම කාරණාව මුලින්ම තවත් දෙයක් කියන්න ඕනේ මම ඔයාලට. මේ ඕනම දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්. දෙගොල්ලන්ටම ඕනම ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ටිකක් මේ නිමිච්ච විදියට වැඩේ කරන්න. මොකද මේ කාටවත් අපහාස වෙන විදියට ප්‍රකාශ ගෙනෙන්න එපා. අනිත් එක තමයි අනිත් කාරණාව තමයි පරුෂ වචනයෙන් එහෙමනම් මේ ලියන්න කරන්න යන්න එපා. මොකද ඒක ලියන ඔයාලට හොඳ නෑ. මොකද ඔයාලගේ චරිතය තමයි ඝාතනය වෙන්නේ. මොකද ඔයාලගේ චරිතය තමයි මිනිස්සු දකින්නේ. ඉතින් ඒ නිසා මම ඔයාලගේ ගෞරවයෙන් ඉල්ලනවා එහෙම නොවි ඕනම අදහසක් ප්‍රකාශ කරන්න කිසිම මේ තර්කයකට යන්නේ නැතුව මේ තේරෙනවනේ ඔයාලට කොහොමද මේ අදහස් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා දෙගොල්ලන්ට මොන ආරාධනාවක් තියෙනවා අදහස් ප්‍රකාශ කරන්න කියලා. ඉතින් එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ අදහස් ඇත්තටම කොයි විදිහටද අද දවසේ අපිට මේ අදහස් ලබා දෙන්නේ කියලා. එහෙමනම් බලමු මේ සියලු දෙනාගේ අදහස් අපි එකතු කරලා බලමු.